අයිබෝවන් කොහොමද ඉතින් අද චුටි දුවනි මමයි මේ වෙලමැද්දේ යන ගමන් තමයි පොඩි බ්ලොග් එකක් කරන්න යන්නේ. පුදුම ලස්සන වෙල්යායක් මේ වෙල්යායට එන්න දින්නේ පින්නේ උඩුමුල්ල ගමේ හරහා වැටිලා තියෙන ෂෝට් කට් එකක් තමයි මේ ෂෝට් කට් එකකින් ගිහිල්ලා රාසගල ප්‍රධාන මාර්ගයට යන්න පුළුවන්. අපි ඉදිරියට ගිහින් බලමු චුටි දුවනිගේ පුරතල් වචනත් අහගෙන ඉදිරියට යමු. Rainbow Rose YouTube channel එක subscribe කරන්න. මෙන්න මේ පහළින් තියෙන bell icon එක ටාන් ගාලා click කරන්න. අපේ මැනිකට පුදුම ආසාවක් තියෙන කුරුඳු කොළ කන්න. අනේ මන්ද හිතාගන්න බෑ කවදා කොහෙන් එන ආසාවක්ද කියලා. ඒ ඈත කුරුඳු ගහක් තියෙනවා දැකලා තමයි වේගින් යන්නේ. ඒත් මං කිව්වා ගුටි කන්නේ මේ ගෙවල් අයිතිකාරයෙකුල්ලෝ දැක්කොත් එහෙම කියලා. ඒත් එයාට ගානක් නෑ. හොර ගෙඩියෙක් වගේ බල යන හැටි බලන්නකෝ. නේ හොර ගෙඩියෙක් නෙමෙයි. මේ මගේ රත්තරන් මැනික ඊට වාසනාව ගෙනාපු මැනික තමයි මේ. මෙයාගේ ලොකු මාමා මෙයාට අද දිනවලට ලොකු දූරියන් ගෙඩියක්. ඒක අරන් ඉන්නත් එක්ක තමයි මේ යන්නේ. එයාගේ ගෑරේජ් එකට තමයි මේ යන්නේ. ගෑරේජ් එක කවින් මෝටර්ස් උලත්කම තමයි තියෙන්නේ. අපි දැන් ගෑරේජ් එකේ ටික වෙලාවක් ඉඳලා අපව ගෙදර යන්න පිටත් වුණා. ඩියුටි ඉස්සර වෙලා දුවනවා බයෙත් බෑ වැටේ වද්ද කියලා වාහනක් තියෙනවා හිටපු ගමන්. ඒත් ඉතින් එයාට සන්තෝෂෙ වැඩි ගමට මට කලින් මෙයා ඉස්සර වෙලා දුවනවා බලන්නකෝ. මොනවද?
ගිය ගමනේදී කිරිල්ල ගෙඩි කඩලා දුන්නා චූටි දොන්ට. චූටි දොනේ ඉදිරියේදී පෙන්න කිරිල්ල ගෙඩි මොන වගේද කියලා. කිරිල්ල ගෙඩි කියපුවාම දැන් මට නම් එයාලගේ පොඩි කාලේ මතක් වෙනවා අනුමානයි. ඒ වගේම තමයි මේ සුන්දර අතීතය දැන් දරුවන්ට ගොඩක් දරුවන්ට නැහැ. ඒ දේත් මේ කිරිල්ල ගෙඩි දැකපුවම මට නම් චූටි කාලෙටම යනවා. මේ දම්පාට මල් පිපිලා තියෙන කිරියන්ද පලා කියන පලා වර්ගය. මේවයි දළු කඩලා මැල්ලුම් කනවා කිරිම කිරිදසයි. ඒ අතරම බලන්නකෝ අපි චූටි දෝනි කියන බොරු ඒ උනාට ආසත් හිතෙනවා අහගෙන ඉන්න බලන්නකෝ කියන බොරු. මෙන්න දිනෝ මම මේව හොයාගත්තේ කොහෙන්ද දන්නවද? මෙන්න මේ බිම. මේ මොනවද මැනික මේ ගෙඩි? මේ තමයි කිරිල්ල ගෙඩි. මේ තමයි සුන්දර වේලේ කුඹුර. අන්න තියෙනවා අපේ තුඹගොඩ පන්සල. විශේෂ ඒවා කුරුදු කොරයකුයි මේ කිරිල්ල ගෙඩි ටික. දැන් බලන්නකො මේ තියෙන ලස්සන මේ කහ පාට. අර කඳු නිල් පාට. මේ බලන්නකො මේ සුන්දර ගමනේ අපි යන රත්තරන්. මේ කුඹුර වල වී පැහිලා තියෙන්නේ නේද පුතේ? තවත් අස්වැන්න වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට සමුගන්නවා. නැවතත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙමු.